මේ වීඩියෝ එකෙන් කතා කරන්නේ Git සහ GitHub ගැනයි. අපි මුලින්ම බලමු Git කියන්නේ මොකක්ද කියලා. Git කියන්නේ version controlling system එකක්. ඒ කියන්නේ හිතන්න අපි දැන් ප්‍රොජෙක්ට් එකක් කරනවා කියලා වෙබ්සයිට් එකක් හරි එහෙම නැත්නම් වෙබ් ඇප්ලිකේෂන් එකක් ඩෙවලොප්මන්ට් කරනවා කියලා හිතන්න. අන්න ඒ වගේ වෙලාවකදී අපි දැන් මේ ප්‍රොජෙක්ට් එක දැන් මාසයකට කලින් තමයි පටන් ගන්න තියෙන්නේ. මේ ප්‍රොජෙක්ට් එක මේ වෙනකන් දැන් මාසයක් තිස්සේ කරගෙන ඇවිල්ලා තියෙනවා. අන්න ඒ මාසයක් තිස්සේ කරගෙන ආපු ප්‍රොජෙක්ට් එකේ අපි දැන් මේ මාසය තුළදී ඒ ප්‍රොජෙක්ට් එකට එක එක ෆීචර්ස් ඇඩ් කරනවා, ඒ වගේම තියෙන ෆීචර්ස් ඩිලීට් කරනවා, කෝඩ් එකේ චේන්ජස් කරනවා. අන්න ඒ කරපු චේන්ජස් අපිට ට්‍රැක් කරන්න පුළුවන්. ඒ කියන්නේ කවද්ද කරේ, ඒ ප්‍රොජෙක්ට් එකේ මොන චේන්ජස්ද කරේ, අන්න ඒ ප්‍රොජෙක්ට් එකේ ප්‍රොජෙක්ට් හිස්ටරි එක ට්‍රැක් කරන එක තමයි version controlling system එක කියන්නේ. අන්න ඒ ට්‍රැක් කරපු හිස්ට්‍රිය එක අපිට පහසුවෙන්ම බලා ගන්න පුළුවන්. එන්නේ ඒකට තමයි අපි මේ version controlling යූස් කරන්නේ. ඒ වගේම දැන් අපිට Git යූස් කිරීමේ benefit විදිහට ගත්තොත් දැන් අපිට එකක් තමයි version controlling system එක. ඒ වගේම අපිට පහසුවෙන් කෝඩ් එක undo කරන්න පුළුවන්. දැන් හිතන්නකෝ අපි දැන් ලොකු ප්‍රොජෙක්ට් එකක් කරනවා නම් ඒ ප්‍රොජෙක්ට් එක දැන් මේ මාසයක් තිස්සේම දැන් අපි ප්‍රොජෙක්ට් එක කරගෙන ඇවිල්ලා තියෙනවා. ඊට පස්සේ දැන් අපි මේ ප්‍රොජෙක්ට් එකට දැන් අද ෆීචර් එකක් ඇඩ් කරනවා. ඒ ඇඩ් කරනකොට මොකක් හරි වැරදීමක් වෙලා හරි ප්‍රොජෙක්ට් එකේ එරර් එකක් එනවා. දැන් ඒ එරර් එක හදනවා ඒ එරර් එක ෆික්ස් කරගන්න බැරි වෙනවා. දැන් ඒ වගේ වෙලාවකදී අපිට Git යූස් කරලා තිබ්බොත් අපිට කලින් තිබ්බ කෝඩ් එකට ආය undo කරලා ඒ කෝඩ් එක ගන්න පුළුවන්. අන්න ඉන්නේ ඒක අපිට හම්බෙන තව බෙනිෆිට් එකක්. ඊළඟට අපිට මේ කෝඩ් එකේ ක්වොලිටි එක මේන්ටේන් කරන්න පුළුවන් මෙන්න මේ Git යූස් කරලා. ඊළඟට අපි බලමු GitHub කියන්නේ මොකක්ද කියලා. GitHub කියන්නේ platform එක. මෙන්න මේක යූස් කරලා අපිට අපි කරන project cloud storage එකේ store කරලා තියාගන්න පුළුවන්. මෙන්න මේ GitHub වගේම තව එක එක platform තියෙනවා. GitLab, Bitbucket එන්නේ වගේ platform තියෙනවා. ගොඩක් දෙනෙක් යූස් කරන්නේ මෙන්න මේ GitHub. ඒ නිසා අපි දැන් මෙතනදී GitHub තමයි යූස් කරන්නේ. මෙන්න මේ අපි GitHub යූස් කරන එකේ benefit විදිහට ගත්තොත් දැන් හිතන්නකෝ අපි project එකක් කරනවා කියලා අන්නේ project එකේ backup එකක් විදිහට අපිට online තියාගන්න පුළුවන්. එතකොට දැන් අපි මැෂින් එක වැඩ කරන්නේ නැති වෙනවා කියලා හිතනකො අන්න ඒ වගේ වෙලාවකදී අපි දැන් මේ අපේ මැෂින් එකේ විතරක් අපේ ප්‍රොජෙක්ට් එක ඉන්ස්ටෝල් කරලා තිබ්බොත් ඒ ප්‍රොජෙක්ට් අපිට ගන්න වෙන්නේ නැහැ. එහෙම වුණොත් අතන අපිට කරපු ප්‍රොජෙක්ට් මුකුත් බලා ගන්න වෙන්නේ නැහැ. ඒ නිසා අපිට මෙන්න මේ වගේ cloud storage එක ස්ටෝර් කරලා තියන්න පුළුවන්. මෙන්න මේ GitHub වගේ platform එකක් use කරලා. ඒ වගේම අපිට ඊළඟ තව බෙනිෆිට් එකක් තමයි මෙන්න මේ දැන් අපි කරන ප්‍රොජෙක්ට් එක අනිත් අයත් එක්ක ෂෙයා කරගන්න මෙන්න මේ GitHub කියන platform එක use කරන්න පුළුවන්. මේක යූස් කරලා අපිට පහසුවෙන්ම අපේ ප්‍රොජෙක්ට් එක අනිත් කට්ටියට ෂෙයා කරන්න පුළුවන්. එහෙම නැතිනොත් දැන් GitHub කියන එකක් නැතිනොත් අපිට ප්‍රොජෙක්ට් එක කාට හරි ෂෙයා කරන්න ඕනේ. ඒක දැන් අපි ප්‍රොජෙක්ට් එක හදලා ඒ ප්‍රොජෙක්ට් එක zip කරලා තමයි ඒක WhatsApp හරි එහෙම නැත්නම් Telegram හරි මොකක් හරි වෙන මොකක් හරි යූස් කරලා තමයි අපිට ඒක ෂෙයා කරන්නේ. ඒත් ඒක ගොඩක් අමාරු වැඩක්. ඒ නිසා අපි මෙන්න මේ වගේ GitHub කියලා platform එක යූස් කරලා අපිට පහසුවෙන් කෝඩ් එක ෂෙයා කරගන්න පුළුවන්. ඒ වගේම තමයි අපිට ප්‍රොජෙක්ට් එක ටීම් එකක් එක්ක කරන්න එන්නේ ඒකට මෙන්න මේක පහසුවෙන්ම යූස් කරන්න පුළුවන්. මෙන්න මේ වගේ බෙනිෆිට් අපිට GitHub යූස් කරලා ගන්න පුළුවන්. හරි දැන් අපි බලමු Git සහ GitHub setup කරගන්න කොහොමද කියලා. අපිට අපේ browser එකේ ගිහින් Git කියලා search කරලා end result එකේ මේ උඩින් එන result එකේ ක්ලික් කරලා මෙන්න මෙතන installation තියෙනවා. මේ installation කියන එක ක්ලික් කරලා මෙන්න මෙතනින් අපිට අවශ්‍ය setup file එක download කරන්න Windows හරි Mac OS හරි Linux හරි මෙන්න මෙතනින් අපිට අවශ්‍ය setup එක download කරගන්න පුළුවන්. ඊට පස්සේ download කරගෙන ඉවර වෙලා මෙන්න මේක අපි machine එකේ install කරගන්න තියෙන්නේ. install කරගෙන ඉවරනාට පස්සේ අපිට මේක හරියට install වෙලාද කියලා බලන්න පුළුවන්. අපේ command prompt එක open කරලා git version එක බලන්න git -- version කියලා enter කරලා පස්සේ අපි මේ git install වෙලා තියෙනවා නම් මෙන්න මේ විදිහට අපිට බලා ගන්න පුළුවන් git version එක. ඊළඟට අපි GitHub ගත්තොත් අපේ මෙන්න මෙතන browser එකේම ගිහින් GitHub කියලා search කරලා මෙන්න මෙතනින් ගිහින් account එකක් තියෙනවා නම් අපිට username password දීලා login වෙන්න පුළුවන්. එහෙම නැත්නම් මෙන්න මෙතන create an account ගිහින් account එකක් create කරගන්න තියෙනවා. email එකකුයි password එකකුයි username එකකුයි දීලා මෙන්න මේ details ටික fill කරලා
ක්‍රියේට් account දීලා normal විදිහට GitHub account එකක් ක්‍රියේට් කරගන්න තමයි තියෙන්නේ. දැන් අපි Git machine එක install කරගන්නවා. ඊට පස්සේ GitHub account එකකුත් ක්‍රියේට් කරගෙන ඒකයි verify කරගෙන අපිට ඊළඟට අපි කරන්න ඕනේ Git setup කරගන්න එක. දැන් අපි Git install කරගෙන ඉවර වෙලා අපි අපේ Git අපේ machine එකකින් අපේ Git එක يعني අපි locally තියෙන Git එක GitHub එකට connect කරගෙන එක තමයි මෙතනදී කරන්නේ. මෙන්න මෙතනදී Git අපිට මෙන්න මේක කරන්න පුළුවන් Git configuration එක git config dash dash global user dot name කියලා ගහලා ඊට පස්සේ double quotation mark ඇතුලේ අපිට user name එකක් දෙන්න පුළුවන්. user name එක දීලා ඊළඟට ආය මෙන්න මෙතන user name එක අපිට කැමති එකක් දෙන්න පුළුවන්. එහෙම නැත්නම් ඉතින් මේ අපිට කැමති නම් මේ GitHub account එක හදනකොට create කරපු user name එක දෙන්නත් පුළුවන්. මෙතන user name එක අවුලක් නැහැ. ඒ වුණාට මෙන්න මෙතන ඊළඟට අපි mail එක add කරන්න ඕනේ git config global user dot email කියලා ගහලා ඊළඟ double quotation mark ඇතුලේ මෙන්න මෙතන අපි email එක enter කරන්න ඕනේ. මෙන්න මෙතන මේ email එක අපි GitHub account එක හදනකොටම දුන්න email එකම වෙන්න ඕනේ. එහෙම වුණොත් විතරයි මේ දෙක connect වෙන්නේ. ඊට පස්සේ ඒක දීලා enter කරලා අපිට මේක අපි machine එකේ configure කරගන්න පුළුවන්. මම ඊළඟ වීඩියෝ එකේදී Git සහ GitHub use කරලා project එකක් කොහොමද කරන්න කියලා කතා කරනවා. එහෙනම් වීඩියෝ එක හොඳ නම් like කරන්න, comment කරන්න, share කරන්න. ඒ වගේ වීඩියෝස් බලන්න ඕන මගේ channel එක subscribe කරන්න තියාගන්න.